1994 37 වෙනි ප්‍රශ්නෙට දීලා තියෙන්නේ බලපද්ධති සම්බන්ධ ප්‍රශ්නයක්. x සහ y ආධාරක දෙකක් මත තිරස්ව රඳවා ඇති ඒකාකාර දණ්ඩක් රූපයේ පෙන්වා ඇත. PQ, QR, RS සහ ST යන කොටස් වල දිග එක හා සමානය. x එම ස්ථානයේම තබා ගනිමින් y ආධාරකය S සිට t දක්වා චලනය කරන විට x මගින් දණ්ඩ මත ඇති කරන ප්‍රතික්‍රියාව XY මගින් ඇති කරන ප්‍රතික්‍රියා ටික තමයි අහන්නේ. මේ ආධාරකයේ ගෙනියනවලු මෙතන ඉඳන් මේ පැත්තට. මේ පැත්තට ගෙනියද්දි ආධාරකයේ විසින් දණ්ඩ මත ඇති කරන ප්‍රතික්‍රියාව වලට මොකද්ද වෙන්නේ කියලා අහනවා. දැන් මම මේ දඬු මත බල ඇන්දොත් මම මෙතන RX කියලා ගන්නවා ආධාරකයේ විසින් දණ්ඩ මත ඇති කරන අබිලම් ප්‍රතික්‍රියාව. හැබැයි දණ්ඩේ බර තියෙනවා. දැන් මේක ඒකාකාර නිසා මෙතනින් තමයි මෙයාගේ බර ක්‍රියාත්මක වෙන්නේ. ගුරුත්ව කේන්ද්‍රයෙන් බර ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඒකාකාර දණ්ඩක් නිසා සමාන කොටස් දෙකකට මේක අපිට වෙන් කරගන්න පුළුවන්. මෙයාගේ සමමිතිකත්වය සලකලා. ඊට පස්සේ මෙයාගේ බර යටතේ මෙයා පහළට ත්වරණය වෙන්න උත්සාහ කරද්දී ආධාරක දෙක මත තෙරපිලා ආධාරක විසින් මේ දණ්ඩ මත අබිලම් ප්‍රතික්‍රියා උපද්දවනවා. එතන මේ තියෙන්නේ මේ දණ්ඩ මත තියෙන සියලුම බල ටික. එතන අපෙන් අහන්නේ මෙන්න මේ ආධාරකයේ ගෙනියනවලු ටික ටික මෙන්න මේ පැත්තට. ගෙනියද්දී මෙන්න මේ ප්‍රතික්‍රියා බලවලට මොකද වෙන්නේ කියලා අහනවා. කියන්නේ අඩු වෙනවද වැඩි වෙනවද කියලා අහනවා. අපි මුලින්ම මේකට ප්‍රකාශනයක් අරන් ඉමු. ඊට පස්සේ අපි නිකන් හිතලා ගන්න පොඩ්ඩක් try කරමු. මුලින්ම අපි ප්‍රකාශනයක් අරන් ඉමු බලන්න. එතකොට දණ්ඩ මත බල සමතුලිතයි. එතකොට සමතුලිත බල පද්ධතියක් අපි දන්නවා ලම්බක දිශා දෙකකට විභේදන බිඳුව කරන්න පුළුවන්. ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණයේ බිඳුව කරන්න පුළුවන්. එතකොට සිරස් දිශාවට බල විභේදනය ගත්තොත් Rx ධන Ry කියලා කියන්නේ W වෙන්න ඕනේ. මේ බල දෙක සිරස් බල දෙකක්. ඒ සිරස් බල දෙක ඉහළට තියෙන මේ බල දෙක එකතුව මෙයාට සමාන වෙන්න ඕනේ. සමාන්තර බල. හරිනේ. ඊට පස්සේ අපෙන් අහන්නේ x ට මොකද වෙන්නේ y ට මොකද වෙන්නේ කියලා. එතනින් එහා ඔයා x හෝ y හොයා ගන්න ඕනේ ගූර්ණයක් පාවිච්චි කරලා මෙන්න මේ විචලනය සම්බන්ධ කරලා. ඒ කියන්නේ මේ විචලනය සම්බන්ධ කරගන්න දැන්. දැන් හිතන්න මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට ගෙනියද්දි මොකද්ද වෙනස් වෙන්නේ? දුරනේ වෙනස් වෙන්නේ. මේ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙන තැන වෙනස් වෙන්නේ. කියන්නේ මේ බලයේ උපයෝගී ලක්ෂණ නැත්තම් ක්‍රියා රේඛාව වෙනස් වෙනවා. මම සාධාරණව නිකන් L වගේ යගයක් දාගන්නම්කො මෙතන ඉඳන් මෙතෙන්ට. L වගේ යගයක් දාගන්නම්. දණ්ඩේ සම්පූර්ණ දිගට කැපිටල් L වගේ එකක් දා ගන්නවා. හරි. දැන් සිම්පල් L ටික ටික වැඩි කරන එක තමයි කරන්නේ මෙහාට යද්දි. පැහැදිලිනේ? එහෙනම් දැන් සිම්පල් L සම්බන්ධ වෙන සමීකරණය කියන්නේ දැන් සමතුලිත බල පද්ධතියක අපිට දිගවල් සම්බන්ධ කරගන්න අනිවාර්යයෙන්ම ගූර්ණ ගන්න. මොකද බල විභේදනයේට දිගවල් සම්බන්ධ වෙන්නේ නැහනේ. ක්‍රියා රේඛාව සම්බන්ධ වෙන්නේ ගූර්ණයට. ඒතර ක්‍රියා රේඛාව සම්බන්ධ වෙන ගණන් වලදී අනිවාර්යෙන් අපිට ගූර්ණ සලකන්න වෙනවා. මම x වටා ගූර්ණයක් ගන්නවා. මොකද අපි දන්නවා මේ බල ටික සමතුලිත නිසා ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණ බිඳුව. එහෙනම් මම x ලක්ෂය වටා බල පද්ධතියේ ගූර්ණේ ගත්තාම ඒ ගූර්ණ බිඳුව වෙන්න ඕනේ. කියන්නේ දක්ෂිනාවර්ත ගූර්ණ වාමාවර්ත ගූර්ණ වලට සමාන වෙන්න ඕනේ. දැන් දක්ෂිනාවර්ත ගූර්ණ ගත්තොත් w ගෙන් ඇති වෙනවා ගූර්ණයක් මෙතන ඉඳන් මෙතෙන්ට දිග මුළු දණ්ඩේ දිගෙන් භාගයයි. මොකද මේක ඒකාකාර දණ්ඩක් කියලා තියෙන නිසා. එහෙනම් w වැඩි කිරීම L බෙදීම 2යි. ඒක දක්ෂිනාවර්ත ගූර්ණේ. ඒක සමාන වෙන්න ඕනේ වාමාවර්ත ගූර්ණයට. වාමාවර්ත ගූර්ණය ඇති වෙන්නේ Ry ගෙන්. එහෙනම් Ry වැඩි කිරීම මම එතෙන්ට දුර L කියලා ගත්තා. නම් Ry කියන බලය මට එනවා W කැපිටල් L බෙදීම 2යි සිම්පල් L. හරිනේ. දැන් මේ කතාවේදී අපිට කියන්නේ මොකද්ද? ආධාරකේ y ආධාරකේ දකුණු පැත්තට ගන්නවා කියලා කියන්නේ සිම්පල් L වැඩි කරනවා. ඒතර බලන්න සිම්පල් L ලගේ වැඩි වෙද්දී මේ සමස්ත පදයේ වටිනාකම අඩු වෙනවා. හරය වැඩි වෙද්දී සමස්ත පදයේ වටිනාකම අඩු වෙනවා. ඒ කියන්නේ Ry එන්න අඩු වෙන්න ඕනේ. يعني y අඩු වෙන්න ඕනේ. ඔන්න එකක් හරි. ඒ කියන්නේ මෙයාව දකුණු පැත්තට ගෙනියද්දී y ගේ වටිනාකම අඩු වෙනවා. ආයේ අපි දන්නවා මෙතන මෙහෙම කතාවක්. මොකද්ද? දණ්ඩේ බර වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතයිනේ. එහෙනම් y ආධාරකයේ දකුණු පැත්තට ගෙනියද්දී Ry අඩු වෙනවා. Rx ධන Ry නියතව තියාගන්න Rx වැඩි වෙන්න ඕනේ. එහෙනම් L වැඩි කරද්දී L ගයාගේ වැඩි කරද්දී අපි තේරුම් ගත්තා Rx වැඩි වෙන්න ඕනේ. Ry අඩු වෙන්න ඕනේ. හරිනේ. අපි මේක පොඩ්ඩක් සලකලා බැලුවොත් මොකද්ද වෙන්නේ? දැන් හිතන්න මේ ආධාරකේ වම් පැත්තට ගෙනාවා කියලා ටික ටික මේ පැත්තට ගෙනාවා කියලා. ටික ටික මේ පැත්තට ගෙනල්ලා හරියටම මෙයා මෙන්න මෙතනින් තිබ්බොත් මොකද වෙන්නේ? මෙතනින් තිබ්බොත් y ආධාරකේ මෙතෙන්ට ගේනවා. එතකොට මෙයාගේ බර තියෙනවා පල්ලෙහාට අබිලම් ප්‍රතික්‍රියාව තියෙනවා උඩට. එතකොට මෙයාගේ බර දරා ගන්න එකනේ මේ ප්‍රතික්‍රියා දෙකෙන්ම කරේ. දැන් ඒකට ප්‍රතික්‍රියා දෙකක් ඕනේ නැහැ. එකක් ඇති. මෙතෙන්ට ආවට පස්සේ W බරේ ඒ කියන්නේ මෙයාගේ බරේ එහෙම නැත්නම් මෙයාගේ ගුරුත්ව කේන්ද්‍ර ක්‍රියා කරන ලක්ෂ්‍ය තමයි ආධාරකයේ තියෙන්නේ. බරේ ක්‍රියා රේඛාව මත තමයි මෙයාගේ අබිලම් ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ. එතකොට මෙයාගේ සමතුලිතතාව පවත්ව ගන්න
බල දෙකක් යටතේ සමතුලිතතාව ප්‍රමාණවත්. මෙයා ඕනේ නැහැ. දැන් මෙයා හිටියා කියන්නකෝ. එතකොට මේ දණ්ඩ සමතුලිතව තියෙද්දි ඔයා මේ වටා ගූර්ණයක් ගත්තොත් මෙයයි එකම ක්‍රියා රේඛාවේ තියෙන නිසා ඒකේ සංප්‍රයුක්ත ගූර්ණේ බිඳුව වෙලා ගිහිල්ලා මෙයා විතරක් ඉතුරු වෙනවා. එහෙම වෙන්නේ නැහැ. නේද? මෙයා බිඳුවයි. හරිනේ. ඒ කියන්නේ මේ ආධාරකයේ මැද්දට ගෙනවොත් බිඳුව අර බල ගූර්ණ මූලධර්මයේ ප්‍රැක්ටිකල් එකේදී ඔය වගේ දෙයක් නේ අපි කරන්නේ. එහෙනම් අපිට තේරෙනවා මේ ආධාරකයේ මේ පැත්තට ගන්න මෙයා අඩු වෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ W බරේ වැඩි කොටසක් මේ R දරා ගන්නවා. මෙයා අනිත් පැත්තට ගෙනියන්න මොකද වෙන්නේ? RY ටික අඩු වෙනවා. අඩු වෙලා මේ කෙලවරටම ගෙනිච්ච කියන්නකෝ. කෙලවරට ගෙනිච්චොත් මෙයා W බෙදීම 2 වෙලා මෙයා W බෙදීම 2ක් වෙනවා. එතකොට මේ දිගවල් දෙක සමානයිනේ. දිගවල් දෙක සමාන නිසා W මේ දෙන්නම දරා ගන්න ඕනේ සමානව. W බෙදීම 2ක් වෙනවා. හරිනේ. එහෙනම් මේ Y කියන කෙනා වම් පැත්තට ගෙනල්ලා හරි මැද්දට ගෙනාවොත් එයාගේ ප්‍රතික්‍රියාව W වෙලා RX බිඳුව වෙලා යනවා. මෙයා දකුණු පැත්තට ගෙනහිල්ලා කෙලවරටම ගෙනිච්චොත් RY W බෙදීම 2ක් වෙලා RX උත් W බෙදීම 2ක් වෙනවා. හරිනේ. ඒතර මෙයා වම් පැත්තට ගෙනාවොත් එයාගේ වැඩි වෙනවා. දකුණු පැත්තට ගෙනිච්චොත් එයාගේ අඩු වෙනවා. දෙන්නගේම එකතුව නියතව තියෙන්න ඕනේ. එහෙනම් බලන්න මේකේ උත්තරේට මොකක්ද එන්න පුළුවන් කියලා. මුලින්ම අහන්නේ x නේ. ඒතර x වැඩි වෙන්න ඕනේ. x වැඩි වන අතර y මගින් නැති කරන ප්‍රතික්‍රියාව අඩු වේ. උත්තරේ 2. උත්තරේ 2.